මගේ මම එක ඩේටා ෂීට් ඒ කියන්නේ එක ෂීට් එකක මෙතන මම ටයිප් කරලා තියෙනවා අ, ළමයි 10 දෙනෙක්ගේ නම් 10කුයි. ඒ ළමයි මැත්ස් වලටයි සයන්ස් වලටයි ඉංග්‍රීසි වලටයි ගත්ත මාක්ස්. ළමයි 10 දෙනාගේ. හිතන්න ක්ලාස් එකක ළමයි 10 දෙනෙක්ගේ මාක්ස්. සබ්ජෙක්ට්ස් තුනකට මාක්ස්. හරිද? මෙතන ස්ටුඩන්ට් ID එකක් තියෙනවා. ඕකේ? මම අ, මම දැන් බලන්නේ කොහොමද මේ ඩේටා සෙට් එක ඇනලයිස් කරන්න කියලා. ටෝටල් එක හොයන්නේ කොහොමද හැම සබ්ජෙක්ට් එකේම ඇවරේජ් එක හොයන්නේ කොහොමද ලයික්වයිස්. ඕකේ? දිසක් අපි ඉගෙන ගන්න යන්නේ ෆෝමියුලාස් කොහොමද යූස් කරන්නේ කියලා. එක්සෙල් වල ඔයගොල්ලන් මුලින්ම ඕපන් කරගන්න එක්සෙල් අලුත් වර්ක් බුක් එකකට යන්න. මේ තියෙන වර්ක් බුක් එක. අලුත් ડોකියුමන්ට් එකක් අලුත් එක්සෙල් ෂීට් එකක් ඕපන් කරගත්ත කියන්නේ that becomes a workbook. Okay? workbook එක ඇතුලේ worksheets මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. බලන්න පල්ලෙහා තියෙනවා නිකන් ප්ලස් අයිකන් එකක්. new sheet. ඒක නිකන් ඒක උඩට ගියහම mouse hover එකක් දුන්නාම new sheet කියලා චූටි ඒ කියන්නේ option එක description එක display වෙනවා. sheets ඕන තරම් මෙතන ඇඩ් කරගන්න පුළුවන්. මගේ පළවෙනි ෂීට් එකේ නම තමයි මෙතන ස්ටුඩන්ට් මාක්ස් කියලා දාලා තියෙනවා. මම කැමති නම් ෂීට් එකට නමක් දාන්න පුළුවන් නැත්නම් නමක් දාන්න නැතුව ඉන්නත් පුළුවන්. ඕකේ. එකම ડોකියුමන්ට් එක ඇතුලේ එකම වර්ක් බුක් එක ඇතුලේ වර්ක් ෂීට්ස් ගොඩක් ඇප්ලයි කරගන්න පුළුවන් ඕපන් කරගන්න පුළුවන්. මේවා අර සෙපරේට් වර්ක් ෂීට්ස් විදිහට තමයි වැඩ කරන්නේ. හැබැයි එකම ડોකියුමන්ට් එක. මේවා නේම් කරන්න රීනේම් කරන්න ඕන. දැන් මෙතන තියෙන ෂීට් 1 කියලානේ. මේක උඩ ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ මේකට වෙන නමක් දෙන්න පුළුවන්. ඊට පස්සේ එන්ටර් කී එක ප්‍රෙස් කරන්න. නම ටයිප් කරන්න. ඊට පස්සේ එන්ටර් කී එක ප්‍රෙස් කරන්න. සෙකන්ඩ් වර්ක්ෂීට් එකටත් තෝරන. ඩබල් ක්ලික් කරා. මේ විදිහට නම ටයිප් කරා. එන්ටර් කී එක ප්‍රෙස් කරාම නම සෙට් වෙනවා. ඕකේ. දැන් මට ඕනේ මේ වර්ක්ෂීට් එක විතරනේ ස්ටුඩන්ට් නේම්ස් විතරනේ. sorry ස්ටුඩන්ට් මාර්ක්ස් විතරනේ. මට ඕන නැති ඒවා ටික මේ විදිහට ඩිලීට් කරන්න පුළුවන්. වර්ක්ෂීට් එක උඩට යන්න රයිට් ක්ලික් එකක් දෙන්න. ඊට පස්සේ බලන්න මෙතන ඩිලීට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරා. මට මේ ටික ඔක්කොම ඕනේ නැහැ. ඒ නිසා මම ඩිලීට් කරා. රයිට් ක්ලික් ඩිලීට් එච්චරයි. මට ඕන ස්ටුඩන්ට් මාර්ක්ස් කියන මේ වර්ක්ෂීට් එක විතරයි. දැන් ඕගොල්ලන් ડોකියුමන්ට් එකක් ඕපන් කරගන්න අලුත් වර්ක් බුක් එකක් ඕපන් කරගන්න. ඕපන් කරගෙන මේ වගේ ළමයි 5 දෙනෙක්ගේ උනත් ඇති. මිනිමම් ළමයි 5 දෙනෙක්ගේ ඩේටා තියෙන්න ඕනේ. හරි. ඕගොල්ලන් ගන්න ස්ටුඩන්ට් ID එක, නේම් එක, maths, science, English කියලා කොලම්ස් තුනක් දාගන්න. සබ්ජෙක්ට්ස් තුනක් දෙකක් හරි කමක් නැහැ. එකක් මදි. I recommend you to type at least two subjects. Two columns should be there for two subjects, and then there should be another column for total, and then තව එකක් තියන්න average වලට. total and average. මේ ටික අපි බලමු කොහොමද කරන්න කියලා මම මේවා කියලා දෙන්න. මුලින්ම මට ඕනේ ඔයගොල්ලන් Excel වල type කරන්න පටන් ගන්න. මට ඕනේ මේ වගේ චූටි ඩේටා ෂීට් එකක් 10ක් ඕනේ. පුළුවන් නම් 10ක් ටයිප් කරන්න. 5ක් වුණත් ඇති. මම චූටි වෙලාවක් දෙන්න. ඔයගොල්ලෝ ටයිප් කරන්න පටන් ගන්න. ඊපස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කැමති විදිහට ටෙක්ස්ට් එක බෝල්ඩ් කරන්න පුළුවන්, ඉටැලික් කරන්න පුළුවන්. අර ටෙක්ස්ට් ෆෝමැටිං ඔප්ෂන්ස් ටික සාමාන්‍ය විදිහටම මෙතන තියෙනවා. වර්ඩ් වල වගේම තමයි. මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මම ෂේඩ් කරලා තිනවා. මෙතන මේ ටික සිලෙක්ට් කරලා මේ සෙල්ස් ටික ඔක්කොම සිලෙක්ට් කරලා මෙතනින් කලර් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ කැමති කලර් එකක් සිලෙක්ට් කරගන්න.
මතක් කරලා වර්ක්ෂීට් එක වර්ක්බුක් එක සේව් කරන්න. ඒකට නමක් දෙන්න. කැමති තැනක ඕගොල්ලන් සේව් කරන්න. ටෙක්ස්ට් කලර් එක මෙතනින් වෙනස් කරන්න පුළුවන්. ටෙක්ස්ට් එක සයිස් එක වෙනස් කරන්න පුළුවන්. එතකොට ටෙක්ස්ට් ස්ටයිල් එක වෙනස් කරන්න පුළුවන්. අර ඔප්ෂන්ස් ටික එහෙමම තියෙනවා. අ, මට ඕනේ ඔයගොල්ලන් නිකම්ම නිකං ඩේටා ෂීට් එකක් ටයිප් කරන්න එපා. ටෙක්ස්ට් ෆෝමැටිං ඔප්ෂන්ස් ටිකක් යූස් කරන්න. ඔයගොල්ලන් කැමති විදිහට ස්ටයිල් කරගන්න ඩොකියුමන්ට් එක. අ, මේ විදිහට මාක්ස් ටිකක් දාලා ළමයි 5 දෙනෙක්ගේ හරි 5ක් 6ක් 7ක් 10ක් වෙනකන් ඩීටේල්ස් ටිකක් තිබ්බම ඇති. Start typing now. If you need any help, you can ask me. මගේ ෆීඩ්බැක් එකක් ඕන ස්ක්‍රීන්ෂොට් එකක් හරි දාන්න chat එකට මම බලන්න ඔයගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ කියලා. සෙල් එක උඩ සිලෙක්ට් කරලා ටයිප් කරන්න. මාක්ස් මේ විදිහට. සෙල් එක උඩ සිලෙක්ට් කරලා නිකන් ටයිප් කරන්න. ඔයගොල්ලන් සෙල්ස් අතර නැවිගේට් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ කීබෝඩ් එකේ බලන්න තියෙනවා ඇරෝ කීස් තියෙනවා කීබෝඩ් එකේ. ඒ වලින් සෙල්ස් වලට මේ විදිහට නැවිගේට් කරන්න පුළුවන්.